සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න ඇති කියලා. ගොඩ කාලෙකින් මේ බ්ලොග් එකක් අරන් එන්නේ. මොකද චුට්ටක් බිසි වුණා. ෆ්‍රී එකක් ඇත්තටම තිබෙන්නේ නැතිම තැන. ඉතින් අද ෆ්‍රී දවසක් මට ගොඩ කාලෙකින්. ඉතින් ඒ හින්දා මම හිතුවා අද එළියට යන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා ඔයාලවත් එක්කගෙන යන්න. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනින්ම ලෑස්ති වෙන්න. ඉතින් මම දැන් රෙඩි වෙන්න හදන්නේ. මම ලොකුවට මේකප් කරන්න දන්න කෙනෙක්වත් මේකප් කරන කෙනෙක්වත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් එළියට යනවා නම් මෙන්න මේකයි තමයි ගන්න. ඉතින් මම එහෙනම් ඉක්මනින් රෙඩි වෙලා එන්නම්. ඔයාලා ඔහොමම ඉන්න. මට මේ ලෝකේ කරගන්න අමාරුම තව එක වැඩක් තමයි මේ අයිලයිනර් එක ගන්න අදින එක. ඔයාලත් මං වගේද? මම හිතනවා මං වගේ තව අය ඕන තරම් ඉන්නවා ඇති කියලා. මම මයි කොණ්ඩේ එහෙම සම්පූර්ණයෙන්ම අයන් කරන්නේ නැහැ. මේ ඉස්සරහා තියෙන චුට්ට විතරයි මං අයන් කරන්නේ. මොකද මම මයි කොණ්ඩේ කර්ල් කරා. ඉතින් ඒ ගිය අවුරුද්දේ ඉතින් අර කොණ්ඩේ ඉස්සරහට ඊට පස්සේ අර ටිකක් කැපුවා මම. මට පොඩ්ඩක් කොණ්ඩේ හා සම්බන්ධව දේවල් චුට්ටක් තියෙන එක පිස්සු වැඩ. ඉතින් මේ අර කොණ්ඩේ කපපු හින්දා සහ මම කොණ්ඩේ කර්ල් කරලා හිටපු හින්දා ඒ ටික පිම්බිලා වගේ හිටිනා. මං ඒ හින්දා කොහේ හරි යද්දී ඒ ටිකක් අයන් කරගන්නවා. ඔන්න ඉතින් මම රෙඩි වුණා. දැන් මම යන්න හදන්නේ. මං ඔයාලට කිව්වේ නෑනේ මං අද යන්න හදන්නේ කොහෙද කියලා. යමුකෝ මම යන ගමන් කියන්නම් ඔයාලට විස්තරේ මං කොහෙද යන්නේ කියලා. එළිය මාර්ම රස්නේ අවුවයි සෑහෙන්න. ඒත් කමක් නෑ. අපි යමු. හිතුවට වඩා එළිය මාර රස්නේ. අවුව වැඩි. ඒත් මට මේ ගමන යන්නත් ඕනේ අද. කමක් නෑ අපි යමු. එහෙම තමයි ලස්සන තැන් බලන්න යද්දි. අමාරුවෙන් හරි යන්න ඕනේ. මම දැන් ස්ටේෂන් එකට ආවා. ට්‍රේන් එකේ ගිහිල්ලා බස් එකට යන්න ඕනේ. ටිකක් දුරයි මම මේ යන තැනට. වටියක් උදේ එන්න තිබ්බ කියලා හිතනවා. හැබැයි ඉතින් තාම 10 මාට 10:40ට වගේ ඇති. 10:49 තමයි ට්‍රේන් එකක් තියෙන්නේ. අනේ හරිම අවුවයි. දාඩියක් දාලා තියෙන්නේ හොඳටම. ඔන්න ඉතින් මම ට්‍රේන් එකේ ඇවිල්ලා බස් එකක් ගත්තා. දැන් මම බස් එකට නැගලා ඉන්නේ. මම ඔයාලට කිව්වේ නෑනේ මම කොහෙද යන්න හදන්නේ කියලා. මම මේ යන්න හදන්නේ සූර්යකාන්ත මල් වලින් පිරුණු පාක් එකකට. යමුකෝ. දැන් මම බස් එකෙන් බහලා පාක් එකට ඇවිදගෙන යන ගමන් අද මම මේ ආවේ අබිකෝ පාක් එකට. මම මේ පාක් එකට කිහිප වතාවක්ම ඇවිල්ලා තියෙනවා. හැබැයි ජපානයේ සූර්යකාන්ත මල් පිපෙන සීසන් එක තියෙන්නේ. ඒ කියන්නේ ජූලි අගෝස්තු සීසන් එකේ ජපානයේ සාමාන්‍ය සූර්යකාන්ත මල් පිපෙන සීසන් එක විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ කාලේ මම මේ පාක් එකට ඇවිල්ලා නැහැ. හැබැයි මම ෆොටෝස් වලින් දැකලා තිනවා මේ පාක් එකෙත් හරිම ලස්සනයි සූර්යකාන්ත මල් පිපෙන කාලෙට. ඉතින් මට හිතුණා මේ අවුරුද්දේ නිසා ගිහින් බලන්න. ඒ වගේම ඔයාලවත් එක්ක යන්න. මම දැන් ඉන්නේ පාක් එකේ. මම ඔයාලට කියලා තියන්නේ මල් ලොකු ගස් තියෙන තැන් වලට මාර ආසයි කියලා. මේ පේනවද? වටේම අනේ ලස්සනයි. කොළම කොළ පාටයි. අපි යමු. මම ආශාවෙන් බලන්න ආපු දේ තියෙනවද කියලා බලන්න. මේ දවස්වල ජපානයේ ඉස්කෝලවල නිවාඩු. ඉතින් මේ හින්දා හැමතැනම චූටි බබාලා එතකොට ඉස්කෝලේ යන අය ඒගොල්ලෝ සෑහෙන ඉන්නවා. අනේ ලස්සනයි. මෙන්න මම ළඟට ගිහලා ආල්ටත් කියනවා.
ඔයාලා හිතන්නකෝ මාරම ලස්සනයි. අයියෝ මට මේ හැට් එක මාර ලොකුයි. එක්ක මගේ ඔළුව පොඩි එක්ක මේක ලොකුයි. දෙක එකක්. අනේ හරිම ලස්සනයි මට හිතා ගන්න බෑ. අනේ අයියානේ මේක. ලස්සනයි. මම අනේ දැක්ක පළවෙනි පාර ඇත්තට මෙච්චර සූර්යකාන්ත මල් ගොඩක්. වඩා නිකන් පිස්සු වගේ දැන්. ෆොටෝස් ගහලම දැන් මහන්සි. ෆොටෝස් වීඩියෝස් අරන් මහන්සි. බෑග් එකක් දිග තියලා ඉවරලා මේ ෆොටෝස් ගත්තේ. බෑග් එකත් කිල්ල වෙලා. දැන් එහෙනම් යන්නේද? දැන් වෙලාව 2:00 කිට්ටුයි. දැන් ගියොත් ගෙදර ගිහිල්ලා මට ආය අනිත් පැත්තට මම අර ඉවෙන්ට් එක බලන්න යන්නත් ඕනේ. නිසා එහෙනම් අපි දැන් ගෙදර යමු. අනේ හරිම ලස්සන යන්නේ යන්නත් දුකයි මෙතන දාලා මේ. ඒත් ඉතින් දැන් යන්න ඕනේ. අනික මට දැන් බඩගිනිත් එක්ක මං කෑවෙත් නැහැ උදේ ඉඳන්ම. ගෙදර ගිහිල්ලා ගෙදරත් තවට වැඩ වගේක් තියෙනවා. ඒ ටිකක් කරලා චේන්ජ් එකක් දාගෙන අපි යමු එහෙනම් ඊළඟ තැනට. එහෙනම් දැන් මුලින්ම ගෙදර යමු. එහෙනම් ඉතින් දැන් පාක් එකට බයි බයි කියලා අපි යමු. ගෙදර යන්න කලින් මොන හරි බොන්න ගන්න ඕනේ. මට තිබහයි. මම නිකන් ආවට වඩා දැන් කළු වෙලා වගේ නිකන් මට හිතෙනවා. ඔහොම ඉතින් ගෙදර යන්න හදද්දී මම දැක්ක පාක් එකේ ෂොප් එකක් තියෙනවා. මම දැක්ක එකේ නොටිස් එකක් දාලා තියෙනවා අයිස්ක්‍රීම් තියනවා කියලා. ඉතින් මං ආවා ඒ හින්දා අයිස්ක්‍රීම් එකක් ගන්න. මං ඔයාලට කිව්වේ නෑනේ ඉතින් මං අද හවසට යන්න හිතාගෙන ඉන්නවා. මෙහි තියෙන මර්සරියක් බලන්න. මං ඉන්න පැත්තට ළඟ තැනකට. ඉතින් හවසට මං හිතාගෙන ඉන්නවා ඔයාලවත් එක්කන් යන්න. බලමුකෝ. අතලින් ඉඳන් ඉන්න තැනක් නැතිනම් මං ආවානේ එළියට. හලා ගන්න තු කන්න ඕනේ. හල්නොත් නම් මේ සුදු පාට ගාම ලෝක විනාශයක් වෙනවා. හැබැයි මට හිම හලා ගන්න නැතුව කන එක තමයි තියෙන ලොකුම අමාරුම දේ. ඒක මම හලා ගන්න නැතුව කෑවොත් මම කරන ලොකු ජයග්‍රහණයක් ඒක. ඔහොම ඉන්නවා මේ කාලෙන්න. මම කිව්වේ ඉතින් ඔයාලට දැදි හරි. යෝ ඉතින් දැන් මං ගෙදර යන්න පිටත් වෙනවා. 2:35 වෙලාව. මට ඒතර ගෙදර ගිහලා චුට්ටක් ඉඳලා ආයෙ රෙදි වෙලා යන්න පුළුවන් නේ හවසට. මහන්සි යන්නේ. අයියෝ පඩි පෙළ ළඟට මහන්සි. අනේ මන්නම්. බස් එකක් තියෙන්නේ 1:40 ගානට 41ට දෙපළ. අද හරිම ලස්සනයි නේද? මල් පිරීලා මට මාර සතුටුයි. මම පයින් පාට තමයි එච්චර මේ සූර්යකාන්ත මල් ගොඩක් තියෙන තැනක් දැක්කේ. අම්මා දිහාඳන් බස් එක තියන ඇවිල්ලා. මම ට්‍රේන් එකෙන් බහලා ඔහොම ගෙදර ආවා. මොකද එළිය මාරම රස්නේම ඉක්මනින් ඇවිදගෙන ගෙදර ආවා. ඉන්න බෑ එළිය. මට අයියෝ එද්දි මාර කරදරයක් උනේ. මගේ ෆෝන් එක මගේ අතින් වැටලා ටෙම්පර්ඩ් ග්ලාස් එක ඩැමේජ් වුණා. ඉතින් මම දැන් ඒ වැඩෙත් කරගෙන තමයි මේ ගෙදර ආවේ ඉක්මනින්. දැන් වෙලාව 3යි කාලයි වගේ. මේ දැන් ඊළඟ ගමන යන්න රෙඩි වෙන්න ඕනේ. ඊට කලින් වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් ඉන්න ඕනේ ෆ්‍රී එකේ. මම ලෑස්ති වෙලා ඔයාලව හම්බෙන්නම්. එහෙනම් කොහොමම ඉන්න. A few moments later.
හරි ඔන්න ඉතින් මම දැන් රෙඩි වුණා. මම දැන් යන්න හදන්නේ. මම යන්න හිතන් හිටියේ 4:00ට. ඒ වුණාට මට යාළුවගෙන් කෝල් එකක් ආවා. ඉතින් එයත් එක්ක කතා කරගෙන ඉද්දි වෙලා යනවා. ඉතින් යාළුවත් එක්ක කතා කරගෙන ඉද්දි කොහොමද වෙලා යනවා අපිට දැනෙන්නේ නැහනේ. ඉතින් මේ කතා කර හිටියා ටිකක් වෙලා ගියා. දැන් ඉතින් වෙලා 5යි. දැන් තමයි මම යන්න හදන්නේ. මම normal t-shirt එකකුයි denim එකකුයි ඇඳගත්තා. ඒක තමයි අද දැන් මේකට ඇඳගෙන යන්නේ. මොකද දැන් උදේ ගවුමක් ඇඳගෙන ගිහිල්ලා ඉතින් ෆොටෝස් අනම්මනම් ගත්තනේ. ඉතින් ඒ හින්දා එතනට ගවුමක් ඇඳන් ගියේ. දැන් normal එකේ දැන් බලන්න යන තැනට ඉතින් එහෙම දෙයක් ඕන නැති හින්දා normal dress එකක් අඳගත්තා. මේ තියෙන්නේ outfit එක. මේකයි මේ white color shoe එකයි දාගත්තා. එහෙනම් ඉතින් දැන් අපි යමු. මාත් එක්ක මගේ රූම් එකේ ඉන්න යාළුවත් එනවා කියලා කිව්වා. හැබැයි ඉතින් එයා අද වැඩ හින්දා තාම ඕෆ් වෙලා නැහැ. ඒ නිසා මම යනවා. එයා වැඩ ඉවර වෙලා එයාත් ඇවිල්ලා රෙඩි වෙලා එයා එන්නම් කියලා කිව්වා. එහෙම වුණොත් එයාත් අපිත් එක්ක රෑ වෙලා ජොයින් වෙයි. එහෙනම් ඉතින් දැන් අපි පිටත් වෙමු. මම එළියට බහලා ස්ටේෂන් එකට ඇවිදගෙන යද්දී රූම් එකේ නංගි වැඩි ඉවරලා ගෙදර එනවා. ඉතින් මම ඒ නිසා එයාට ගියා එහෙනම් ඉතින් රෙඩි වෙලා දෙන්නම එකට යමු කියලා. ඉතින් මම ආයේ ගෙදරට යනවා. එයාත් රෙඩි වෙලා එයාත් එක්කම හොම්ම යනවා කියලා හිතුවා. නැත්නම් දැන් මම ගිහිල්ලා ආයේ ඉතින් විනාඩි 10 15 නගිලා මේ ලෑස්තිලා ඉද්දි ඉතින් අපරාධනේ ඉතින් වෙලා. එහෙනම් දෙන්නම එකට යනවා කියලා හිතුවා ඉතින්. එහෙනම් ඉතින් ආයේ ගෙදර බලා යමු. ඉතින් අපි දින රෙඩි වෙලා ඉක්මනින් ආවේ ස්ටේෂන් එකට. මොකද අපි ට්‍රේන් එකේ යන්න ඕනේ මේ යන තැනට. අපි අද යන්න හදන්නේ උෂිකු කප්පමත්සුරියට. ඉතින් මේ උෂිකු කප්පමත්සුරියට අදාළ පොඩි කතාවක් තියෙනවා. මම ඒක යමින් ගමන් ඔයාලට කියන්න. ඉස්සෙල්ලාම මත්සුරියක් කියලා කියන්නේ ජපානයේ සමය කාලයට ඒගොල්ලෝ පවත්වන උත්සව වලට. අපි දැන් එතනට ආවා. මමයි නංගි දෙන්නම හරින්නේ අපිට පස්සේ. ඉතින් ජපානයේ මෙහෙම මර්සරි වල ෆුඩ් ස්ටෝල් වලින් එහෙම පාර දෙපැත්ත පිරලා තියෙනවා. ඉතින් අපි දෙන්නත් ඇවිද එක එක දේවල් try කරලා බැලුවා. ඉතින් දැන් අපි යමුකෝ අපි ඉස්සෙල්ලාම කතා කරපු දෙයට. මම ඔයාලට කිව්වේ මේ කප්ප මර්සරිය කියන එකට චුටි කතාවක් තියෙනවා කියලා. ඉතින් මේ කප්ප මර්සරිය කියන එකට අර අපේ ලංකාවේ තියෙන්නේ ජනකතා ඒ වගේ ජපානයේ ජනප්‍රවාදයෙන් පැවතගෙන එන කතාවක් තියෙනවා මේ කප්ප මර්සරිය ගැන. ඉතින් මේ උෂික වල ඉස්සර ඉඳලා තියෙනවා අතීතයේ කප්පා කියලා සතෙක්. මේ සතා ඒ කාලේ උෂික වල තනින් තන තින වගුරු බිම් වල එහෙම හැංගිලා ඉඳලා මිනිස්සුන්ට කරදර කරලා තියෙනවා. ඉතින් එතකොට මේ උෂික වල පැත්තේ ඉන්න කට්ටිය එකතු වෙලා මේ කප්පා කියන සතාව අල්ලලා පයින් ගහකට බැඳලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ කප්පා කියන සතා බය වෙලා මිනිස්සුන්ගේ සමාවෙ ඉල්ලලා මං ආයේ කවදාවත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔයගොල්ලෝගේ මේ උෂිකු කියන ගම වගේම මේ ජලාශාශ්‍රිතව තියෙන ඒ හැම ගංගා අනම්මනම් ඒ දේවල් මෙයා ආරක්ෂා කරනවා කියලා මෙයාලට පොරොන්දුලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගමේ අය කප්පව නිදහස් කරලා දෙනවා. එදා ඉඳන් ඉතින් මේ කප්පා උෂිකු වල නරක සතෙක් නෙමෙයි. එයාව හොඳ විදිහට තමයි මේගොල්ලෝ පිළිගන්නේ. ඉතින් ඒ වෙනුවට තමයි එයාලා විශ්වාස කරනවා මේ කප්පා කියන සතා එයාලට ආරක්ෂාව වගේම වාසනාව අරන් එන සංකේතයක් කියලා. ඒ හින්දා තමයි මේගොල්ලෝ මේ විදිහට ඒ කප්පා කියන සතාව කොහොමද කියන්නේ ප්‍රදාන කරගෙන මේ වගේ උත්සවයක් තියන්නේ. මම මේ කප්පා කියන සතාගේ ෆොටෝ එකක් මේ පැත්තකින් දාන්නම්කෝ ඔයාලට බලා ගන්න. ඔන්න දැන් ඉතින් අපි දෙන්න යන්න හදන්නේ මොන හරි කන්න. අපි දෙන්න හිතුවා චුටක් ඇවිදලා බලලා අපි දැක්කා ස්ටෝල් එකක් තියෙනවා යකිසබා. අපි හිතුවා ඉස්සෙල්ලාම යකිසබා එකක් කාලා බලනවා කියලා. ඉතින් අපි දෙන්න චුටි කතාවක් දාන ගමන් පැත්තකින් වාඩි වෙලා ඉඳගෙන අපි ගත්ත යකිසබා එක කෑවා. ඊට පස්සේ අපි දැන් ආයෙත් හදන්නේ චුටි වටයක් දාන්න.
අපි ඉතින් ඇවිදන් යද්දි මම මේ දැක්ක මේ ෆුඩ් ස්ටෝල් එක. මොකද මේ මම මේක නමක්වත් දන්නේ නැහැ. හැබැයි මම මේක TikTok එකේ දැකලා තියෙනවා. මට ඒ හින්දා මේක ගන්නම ඕන වුණා. ඉතින් අපි දෙන්න නතර වෙලා ඕකත් ඔතනින් ගත්තා. මේ තියෙන්නේ මිකොෂි එකක්. මේක ශින්තෝ කියන ආගමට සම්බන්ධ සාම්ප්‍රදායික දෙයක්. මිකොෂි එකක් කියන්නේ ජපාන් අය හඳුන්වන විදිහට දෙවියන් වහන්සේ ඒගොල්ලෝගේ తాවකාලිකව වැඩ ඉන්න පුංචි දේවාලයක් වගේ එකක්. ඉතින් එයාලා මේක ගොඩ දෙනෙක් එකතු වෙලා කරේ තියාගෙන ගම වටේට අරන් යනවා. ඒකෙන් ජපාන් සම්ප්‍රදායට අනුව දෙවියන්ගේ ආශිර්වාදය මුළු ප්‍රදේශෙටම ලැබෙනවා කියලා තමයි මෙයාලා විශ්වාස කරන්නේ. මම ගත්තා. ඊට පස්සේ අපි ආවා කරාගේ ගන්න. මේක නම් මං ආසම කෑමක්. පුදුම ආසයි මං කරාගේ කන්න. ඉතින් අපි ඒකත් අරගෙන ආවා ආයෙත් පැත්තකටලා වාඩි වෙලා මේක කන්න. ඔයාලට මතකනේ මම මේක ගත්ත අතනින් මේකේ නම නම් මං ඇත්තටම දන්නේ නැහැ. අපි එහෙනම් ඉතින් මේක try කරලා බලමු. අනේ ඇත්තටම මට හිතෙනවා ඒක ගත්ත මෝඩකම කියලා. අනේ කිසිම රහක් නැහැ ඒකේ. අපරාධේ. මේකට 10න් කියලා ඇත්තටම කරාගේ එක නම් පුදුම රහයි. ඒකට ඇත්තටම 10න් 9ක් දෙන්න තරම් වටිනා. ඒක හරිම රහයි. මෙන්න මෙතන මම කවදාවත් දැකලා නැති විදිහේ සෙල්ලමක් තිබ්බා. ඒත් අපි ඒක try කරන්න ගියේ නෑ. ඒක එතන බලාගෙන ඉඳලා ඒක කරන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඉතින් අපි එතනින් ආවා. මේ ගේම් එක නම් අපි කරන්නත් හිතලා ආයෙ කරේ නෑ. මේකට චුටි දැලක් වගේ එකක් තියෙනවා. ඒකෙන් මාළු අල්ල ගන්න තියෙන්නේ. ඒ මාළුන් එහෙම අල්ලන්නත් අමාරුයි. ඒ දැල ඉක්මනින් කැඩෙනවානේ. ඒක කරෙත් නෑ ඉතින්. මොකද මේ ගේම් එක කරන්න ගොඩක් ඉවසීම ඕනේ. ඒක පොඩ්ඩක් අමාරුයි. ඇවිදලා දැන් නම් සෑහෙන්න මහන්සි. දැන් ගොඩක් රැත් වෙලා දැන් 8:00මාරක් පහුවෙලා මම හිතන්නේ. 9 වෙනිදා ඉවරයි. අපි දෙන්න දැක්ක ගොඩක් ආගේ අතේ තියෙනවා ලංකාවෙත් අනේ මේ තියෙන්නේ මොනවාද අර අල ඉති රට්ටකට ගහලා තියෙන අර මෙන්න රවුම අන්න ඒක මේ හොයලා අපි ඒක තියෙන ෂොප් එක හොයාගත්ත. දැන් ඉතින් අපි ඒකෙන් ගන්න තමයි හදන්නේ. අරන් කාලා බලමු. ඒ ආසාව ඉෂ්ට කරගෙන මොහොම ගෙදර යනවා කියලා හිතුවා. අනේ ඒකේ රහත් අපේ දිනට සෙට් උන්නේ නැහැ. අර ලංකාවේ වගේ ඒකේ රහ නැහැ. ඒ නිසා ඉතින් ඒකෙත් අපි දෙන්න මේ පොඩ්ඩයි කෑවේ. ඒක අයින් කරා ඇත්තටම. එහි ගොඩක් තෙලුත් වැඩි, ලුණුත් වැඩි. ඒ හින්දා පොඩ්ඩක් ඇත්තටම කන්න එක අමාරු වුණා. අපි දැන් ස්ටේෂන් එකට ආවා ගෙදර යන්න. එහෙනම් ඉතින් මම අදට මෙතනින් vlog එක ඉවර කරනවා. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙනකන් ලස්සන vlog එකකින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye.